ඉතින් ඔයා දන්නවා මේ විටිත්වා 2026 අවුරුද්දේ ලැප්ටොප් එකක් පර්චේස් කරනවා නම් ඔයාට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ වීඩියෝ එකෙන් කතා කරනවා 2026 අවුරුද්දේ නැත්තම් මේ අවුරුද්දේ රුපියල් 30000ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම used laptops මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් laptops වර්ග 5ක් ගැන කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැම්ම දාන වීඩියෝ එක like එකක් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි බලමු ඉස්සල්ලාම අපි review කරන්න යන්නේ මොන laptop එකද කියලා. ඉතින් පළවෙනි එක තමයි HP Elite Book 840 G3 කියන laptop model එක. ඉතින් මේකේ specifications පැත්තට ගියොත් එහෙම මේක Intel Core i5 processor එකක් තියෙන laptop එකක්. ඒ වගේම තමයි RAM එක ගැන කතා කරොත් 8GB RAM එකක් තියෙනවා. graphic card එක විදියට 256GB SSD එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ display එකේ size එක ගැන කතා කරොත් 14 inches. ගොඩක් හොඳ මේකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ webcam එකකුත් include වෙනවා. ඉතින් වගේම තමයි සමහර laptops වල මේ keyboard එකේ lights උත් include වෙන අය වගේම තමයි ඒකේ ports ගැන කතා කරොත් අපිට USB port දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි type C port එකක්, ඒ වගේම තමයි VGA port එකක්. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් වෙන අනිත් හොඳ laptop වල තියෙන ports අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් තමයි හොඳම දේ. වගේම තමයි අපි මොනවා හරි editing කරනවා නම් අපිට use කරන්න පුළුවන් apps මොනවද කියලා බැලුවොත් එහෙම අපිට මේ laptop එකේ CapCut, Filmora, Photoshop, Premiere Pro වගේ applications run කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම තමයි මේකෙන් ඔයා games ගහන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට Minecraft, Roblox, ඒ වගේම තමයි GTA San Andreas මෙන්න මේ වගේ games උත් කිසිම lag එකක් නැතුව run කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ battery එක ගැන කතා කරොත් එහෙම පැය 2ත් පැය 4ත් අතර කාලයක් ඔයාට මේ laptop එක use කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ price එක කොහොමද කියලා. ඉතින් ඔයාට මේක ලංකාවේ ගන්නවා නම් Facebook Marketplace එකේ නැත්නම් ඉක්මන් එකේ වගේ මේක රුපියල් 28000ත් 30000ත් අතර ප්‍රමාණයකට ඔයාට මේක purchase කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු දෙවෙනි laptop එක මොකක්ද කියලා. ඉතින් දෙවෙනියට review කරන්න ගෙනල්ලා තියෙන්නේ Dell Latitude E5470 කියන laptop model එක. ඉතින් මේකේ specifications ගැන කතා කරොත් මේකත් කලින් එක වගේම i5 6th gen laptop එකක්. මේකෙත් 8GB RAM එකක් තියෙනවා, 256GB SSD එකක් තියෙනවා. ඒ වගේම තමයි කලින් එකේ වගේම 14 inches display එකකුත් තියෙනවා. ඒ වගේම තමයි හැමෝම කැමති එක තමයි webcam එකකුත් මේකේ include වෙලා තියෙනවා. ඒ වගේම තමයි කලින් එකේ වගේම තමයි ports උත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ USB ports 3ක් තියෙනවා. ඒ වගේම තමයි VGA HDMI මෙන්න මේ වගේ ports උත් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකෙන් අපිට use කරන්න පුළුවන්, run කරන්න පුළුවන් editing apps ගැන කතා කරොත් guys අපිට Filmora, CapCut, Photoshop, Canva වගේ editing apps run කරගන්න පුළුවන්. ඒ වගේම තමයි games පැත්තට ගියොත් එහෙම අර කලින් එකේ තරම් හොඳට මේව කරන්න බෑ. හැබැයි අපිට Minecraft වගේ games, Roblox වගේ games මේක run කරගන්න පුළුවන්. ඉතින් මේ laptop එකේ price එක ගැන කතා කරොත් එහෙම අට ලංකාවේ මේක ආසන්න වශයෙන් රුපියල් 30000කට වගේ මුදලකට purchase කරගන්න පුළුවන් Facebook Marketplace එකේ. ඒ වගේම තමයි ඉක්මන් එකේ වගේ තැන් වලින් ඔයාලට purchase කරන්න පුළුවන්. හරි, දැන් අපි තුන්වෙනියට review කරන්න යන laptop model එක තමයි Lenovo laptop එකක්. මේක ThinkPad T460 කියන model එකේ laptop එකක්. ඉතින් අපි බලමු මේකේ specifications මොනවද කියලා. මේකත් guys i5 laptop එකක්, processor එකක් තියෙන laptop එකක්. ඒ වගේම තමයි මේකේ RAM එක ගැන කතා කරොත් 8GB RAM එකක් තමයි මේකටත් include වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 256GB SSD එකක් මේකේ include වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ display එක ගැන කතා කළොත් මේකේ 14 inches display එකකුත් අපිට ලැබිලා තියෙනවා. කලින් එකේ වගේම තමයි මේකෙත් ports අපිට හම්බෙන්නේ. මේකෙත් CapCut, Photoshop, Canva, Filmora වගේ applications, editing applications run කරගන්න පුළුවන්. මේකේත් ඔයාලට GTA Vice City, Minecraft, Roblox වගේ games කිසිම අවුලක් නැතුව play කරන්න පුළුවන්. මේකේ price එක ගැන කතා කරොත් මේක රුපියල් 30000ත් 35000ත් අතර මුදලකට ඔයාට මේක ලංකාවේ මිලදී ගන්න පුළුවන්. links ටික පහළ description එකේ මම දාලා තියන්න. හරි, ඊළඟට අපි හතරවෙනියට review කරන්න යන laptop එක තමයි HP ProBook 640 G2 කියන laptop එක. ඉතින් මේක රුපියල් 28000ත් 30000ත් අතර මුදලකට ඔයාලට purchase කරන්න පුළුවන්. මේකත් Intel Core i5 processor එකක් තියෙන එක. කලින් වගේම 8GB RAM එකක් තියෙනවා, 256GB SSD එකක් තියෙනවා.
කලින් සයිස් එකමයි ඩිස්ප්ලේ එකත් 14 inches ඒ වගේම තමයි කලින් පෝට්ස්මයි මේකෙත් ඉන්ක්ලූඩ් වෙන්නේ. මේක අරතරන් එඩිටිං ඇප්ස් රන් කරන්න අමාරුයි. මේකේ ෆිල්මෝරා, CapCut, Photoshop වගේ ඒවා යූස් කරන්න පුළුවන්. ඊළඟට ගේම්ස් පැත්තට ගියොත් එහෙම ඔයාලට Minecraft, GTA Vice City වගේ ගේම්ස් මේකේ රන් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි D7270 කියන මෙන්න මේ මොඩල් එක. මේක රුපියල් 35000කට විතර පර්චේස් කරන්න පුළුවන්. මේකත් Intel Core i5 6th gen laptop එකක්. ඉතින් මේක 8GB RAM එකක් තියෙනවා. අට 16GB වෙනකන් තව extend කරගන්න පුළුවන්. 256GB SSD එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ කලින් ඒවට වඩා display එකේ size එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. 12.5 inches display එකක් තමයි මේකට include වෙන්නේ. කලින් portsමයි මේකේ තියෙන්නේ CapCut, Canva, Photoshop වගේ දේවල් ඔයාලට මේක රන් කරන්න පුළුවන්. ඉතින් guys ඔයාලට 2026 දී මෙන්න මේ laptops පහ use කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. වගේම තමයි මේකේ speciality එක තමයි රුපියල් 30000කට අඩුවෙන් ඔයාලට මේක purchase කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් දැම්ම දාන වීඩියෝ එකට like එකක් අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න.